ඉතින් අද මම ඔයාලට අරන් ඇවිල්ලා තින්නේ තවත් සුපිරි වීඩියෝ එකක්. ඉතින් ඒ තමයි ඔයාලා thumbnail එකේ දැක්කා වගේම ඔයාලා ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ මගෙන් මෙන්න මේ බුදු පිළිමේ ගහලා තියෙන තැන බුදු පිළිමේ ගහලා තියෙන්නේ මොකේද? ඒක බයිසිකලයට හයි කරලා තියෙන්නේ කොහමද කියලා අහලා තිබ්බා ඔයාලා. අද ගෙනල්ලා තියෙන්නේ ඉතින් මේ වීඩියෝ එක. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට යන්න කලින් පහළ තියෙන like button එක press කරලා දාන්න මගේ වීඩියෝ එකට like එක. අදම නම් මගේ වීඩියෝ එකක් අලුතෙන් බලන්නේ මම ඔයාලා සේරම මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා bell icon එක all press කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලගේ ළඟටම notification එකක් කරා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මෙතන හදලා තියෙන්නේ මං ලොකු වැඩක් කරලා නැහැ මෙතන. ඔයාලා අහලා තිබ්බනේ මේ බුදු පිළිමයි ගහලා තියෙන්නේ මොකටද මේ ඒක බයිසිකලයට හයි කරලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට ගහලා තියෙන මේක පෙන්වන්නම්. ඉතින් ලොකු වැඩක් නෑ මේක කරන්න. මම මේ බුදු පිළිම ගහලා තියෙන්නේ සිවිලින් ලෑල්ලක් උඩ. සිවිලින් ලෑල්ලක් කියන්නේ දැන් අර සිවිලින් ගහලා ඉතිරි වෙන කෑල්ලකින් මම බයිසිකල් හැන්ඩල් එක ගන්නට දිග අරන් මේක දිග අඩියක් වගේ තමයි තියෙන්නේ. දිග අඩියයි පළල අඟල් 6ක් තියෙනවා මෙතන ඉඳන් මෙතනට. ඉතින් ආන්ගේ වගේ සිවිලින් කෑල්ලක් කරන් ඒක බයිසිකලෙට තියලා ග්ලූ ගන් වලින් තමයි මම අලවුවේ. ඔයාලා මේ දන්නා නිකන් සාමාන්‍යයෙන් අලවුවට එළවෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට ඔයාලා මෙහෙම වැඩක් කරන්න. පොඩි ග්ලූ ගන් කෑල් දෙකක් කඩලා අරන් මේ විතර කෑල් දෙකක් කඩලා අරන් කෑල් දෙක මේ සීලින් බෝඩ් එකේ මේක බ්‍රේ මං අල්ලලා තියෙන බ්‍රේ හැන්ඩල් එකටනේ. ඒ හැන්ඩල් එකට මෙන්න මෙහෙම තියලා මේ සීලින් ලෑල්ලේ අලව ගන්න. ඒ අලවලා ඉවර වෙලා ඒක හොඳට ලයිටරයක් අරන් ග්ලූ ගන් කෑල් දෙකම රත් කරන්න දෙපැත්තේ. හොඳට නිකන් උණු වෙලා වැක්කිරෙන ගානට වතුර වගේ රත් කරන්න. ඒකල්ලා ඒක ඔයාලා හැන්ඩල් එකට තියලා තද කරලා අල්ලන් ඉන්න ඕන වේලනකම්. එතකොට ආයේ ගැලවෙන්නේ නැහැ. ඔයාලට පේන ඇති මේ හෙල්ලෙන්නවත් නැහැ. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නම් සිවිලින් ලෑල්ල. ඔයාලට පේනවා ඇති මේ තියෙන සිවිලින් ලෑල්ල. වයර් ගොඩක් තියෙනවා ඒක නිසා වැඩි පේන්නේ නැහැ. ওই සුදු පාට තියෙන සිවිලින් ලෑල්ල. ওই සුදු පාට තියෙන සිවිලින් ලෑල්ල. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන අලවලා තියෙන ග්ලූ ගන් වලින් කියලා. ඉතින් මේ විදිහට හොඳට අලව ගන්න ඕන. ඔය වගේ සීලින් කෑල්ලක් උඩ තමයි මේ බුදු පිළිම එහෙම අලවලා තියෙන්නේ. ඉතින් ඔයාලට තව ප්‍රශ්නයක් තියෙනවා මම දන්නවා. බූල උඩ කොහොමද බුදු පිළිම එහෙම අලවන්නේ කියලා. ඉතින් මම ඒකට කරලා තියෙන්නේ බුදු පිළිමේ තියෙන තැන මේ බුදු පිළිමේ බූල උඩ තියලා බුදු පිළිමේ ගානට අඳ ගන්නවා ප්ලාස්ටික් ඩ්‍රම් එකකින්. ඒකල්ලා ඒක ගිනි කූරකින් බූල් ටික පුච්චනවා. ඒකල්ලා ඒක වටේ කතුරකින් කපලා ලස්සනට අර කියපු විදිහට හොඳට රත් වෙන්න තියලා අලව ගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති උවත් හයියට ඇලවිලා තියෙනවා. බුදු පිළිමෙත් හයියට ඇලවිලා තියෙනවා. මේවත් හයියට ඇලවිලා තියෙනවා. ඉතින් ඕන් ඔච්චරයි තමයි ඔගේ වැඩේ තියෙන්නේ. මහ ලොකු වැඩක් නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති ඉස්සර බුදු පිළිමේ තිබ්බ තැනයි දැන් බුදු පිළිමේ තියෙන තැනයි වෙනස. ඉතින් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න කෝකද ලස්සන කියලා. ඉතින් මම මේ සැරේ වැඩි විචූර්ණ කරේ නෑ. මොකද කැත වෙනවා. මං ගිය සැරේ එපා වෙලා තිබ්බේ මට කෑලි බෑලි ගොඩයි. ඒක නිසා මම මේ සැරේ හිතලම අඩු කරගත්තා. ගිය සැරේ ස්විච් හැම තැනම තිබ්බා. ඒක නිසා මම මේ සැරේ මෙන්න මේ යටින් ස්විච් ටික ගහගත්තා. අතර තමයි ඉතින් ඔහොම තමයි මම ඔතන හදාගත්තේ.
ඉතින් ඔයාලට තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට එකක් කරලා පෙන්නන්න බැරි වුණා. මම මෙතන ලයිට් ටික දාලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සනට හදලා තියෙනවා. මම රෑ වීඩියෝ එකක් ගේන්නම් බයිසිකලේ. ලොකු වීඩියෝ එකක්ද ෂෝට් වීඩියෝ එකක්ද ඕනි කියලා ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඕම් උත්තර තමයි කියන්න තියෙන්නේ. මහ ලොකු දෙයක් නෑ. ඉතින් ඔයාලත් හදාගන්න. වැඩේ තේරුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න සුපිරි වීඩියෝ එකක් කියලා. ඊළඟට ඕන වීඩියෝ එක මොකද්ද කියලා දාන්න. ඉතින් අද වීඩියෝ එක ඔය විදිහට ඉවර වෙනවා. ඔයාලා සේරටම සුබ දවසක්. එහෙනම් කොල්ලෝ අපි ගියා.